අදත් එක දවස් රෙවි channel එකත් එක්ක ඔයාලා මගේ channel එකට ලොග් වෙන්න මම දිශාන් හපරච්චි මගේ YouTube channel එකේ මම හැම වෙලේම ඔයාලට ඉන්ට්‍රොඩ්යුස් කරන්නේ online money සම්බන්ධ videos. ඔයාලට මේ පේන්නේ මන්ද Bybit එකෙන් ආපු card එක physical card එක. ඔයාලට Bybit account එකක් තියෙනවා ඕනෙම කෙනෙක්ට පුළුවන් physical card එකක් apply කරන්න. දවස් 30ක් වගේ ඇතුළත physical card එක එනවා ඔයාගේ news එකට. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට Bybit account එකක් තියෙනවා නම් option එකක් තියෙනවා අපිට Bybit card එක apply කරන්න පුළුවන්. ඒ option එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ details ටික ලබා දීලා ඔයාගේ කාඩ් එක ඇප්ලයි කරන්න. සාමාන්‍යයෙන් ඔයා අද ඇප්ලයි කළොත් දවස් 30ක් වගේ කාලයක් ඇතුළත Bybit කාඩ් එක එනවා ඔයාගේ ගෙදරට. ඒ නිසා Bybit කාඩ් එකක් නැත්නම් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඔයාට ඉන්නේ මෙන්න මේ වගේ envelope එකක් කරා. මේ වගේ envelope එකක් කරා තමයි ඉන්නේ. ඊපස්සේ මේ වගේ එකක් තමයි ඇතුළේ තියෙන්නේ. මේ කාඩ් එකක් තියෙන්නේ. මේ කාඩ් එක ඇතුලේ මේ කාඩ් එක මේ වගේ දාලා තියෙනවා. මේ වගේ තමයි කාඩ් එක තියෙන්නේ. මේ තියෙන ඊළා මැසේජ් එක. අපිට මේ කාඩ් එකේ ඔයාලට පේනවා මෙන්ෂන් කරලා තියෙනවා welcome to Bybit card. Please proceed to activate your card through the Bybit app or website. Alternatively, you can scan the QR code to below. ඒක අනිවාර්යයෙන්ම Bybit app එක එහෙම නැත්නම් Bybit website එක use කරලා මේ පේන QR code එක scan කරන්න ඕනේ. right? මේ QR code scan කළාට පස්සේ ඔයාගේ card එක active වෙනවා. ඒතකොට මේක තමයි procedure එක. ඔයාට card එක ආවට පස්සේ mention කරලා තියෙන මේ QR code එක scan කරන්න ඕනේ. දැන් මේ තියෙන මට අප් card එක. මේ card එක හරහා ඔයාලට පුළුවන් ඕනිය online payment එකක් කරන්න. ඒ නිසා ඔයාලට තාමත් මේ කාඩ් එක නැත්නම් ඔයාලා අදම පුළුවන් ඇප්ලයි කරන්න. තමයි Bybit account එකක් නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මම මේ site එකේ link එක දාලා තිනවා video description එකේ. ඔයාලට පුළුවන් account එකක් හදලා account එක verify කරලා මේ කාඩ් එක ඇප්ලයි කරන්න. මේ කාඩ් එක ඇප්ලයි කරන්න ඔයාලට කිසිම වියදමක් යන්නේ නැහැ. ඔයාලට normally තමයි මේ කාඩ් එක ඔයාගේ ගෙදරට ගෙනත් දෙන්නේ. මේ සම්බන්ධව මොකක් ප්‍රශ්නක් තිබුණොත් අනිවාර්යෙන් comment කරන්න. ඔයා comment කළොත් මම අනිවාර්යයෙන්ම reply කරනවා. ඒ වගේම තමයි ඔයාලට Binance account එකක් නැත්නම් අනිවාර්යයෙන්ම හදාගන්න. Binance වලින් අපිට පුළුවන් free USDT හොයන්න. ඔයා හොයන free USDT වලින් ඔයාලට පුළුවන් normally readout ලබා ගන්න. මම මේ සම්බන්ධ වීඩියෝ එකක් කළා Binance එකේ අපි හොයන free USDT වලින් කොහොමද ඔයාගේ mobile එකට free load එකක් ලබා ගන්න කියලා. මේව ගනුත් දේවල් දැනගන්න අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙ දැස්ස හමු.